අපේ කලින් වීඩියෝ එකෙන් අපි ඉගෙන ගත්ත රුක් සහ බිෂොප් ගැන. අද අපේ දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේදී ඔයාලා ඉගෙන ගන්න යනවා ක්වීන් සහ පෝන් ගැන. මේ ඉන්නේ ක්වීන්. ඔයාලට පේනවා ඇති උස ඔටුන්නක් තියෙන ඉත්තෙක් තමයි ක්වීන් කියලා කියන්නේ. මෙයාට රුක් වගේ සහ බිෂොප් වගේ ඒ දෙන්නම වගේ යන්න පුළුවන්කම තියෙනවා. නිකන් මෙයා රුක්ගේ බිෂොප්ගේ එකතුවක් වගේ. අපි බලමු මෙයාට පුළුවන් රුක් වගේ උඩට පහළට දෙපැත්තට යන්න. ඒ වගේම බිෂොප් වගේ යන්නත් පුළුවන්. දැන් මෙයා ඉන්නේ කොළ පාට කොටුවකනේ. එතකොට මේ ඇදේට තියෙන කොළ පාට කොටුවල මේ ක්වීන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට ඔය පැති 8ටම ක්වීන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි රුක්ට තිබ්බ නීති බිෂොප්ට තිබ්බ නීති සේරම මෙයාටත් අදාළයි. මෙයා යද්දී එයාගේ පාරේ යාළුවෙක් හිටියොත් මෙයා ඒ යාළුවා ගාවෙන් නතර වෙනවා. එයාව කපන්නවත් පහු කරලා යන්නෙවත් නැහැ. මෙයා බිෂොප්ගේ පාරේ යද්දිත් යාළුවෙක් හම්බුනොත් ඒත් එයා ගාවින් නතර වෙනවා. ඊළඟට මෙයා යද්දී අනිත් කෙනාගේ ඉත්තෙක් හම්බ වුණොත් මෙයාට පුළුවන් බිෂොප්ගේ පාරේ යනවා නම් ඒ හම්බුනොත් එයාව කපන්න. රුක්ගේ පාරේ යනවා නම් ඒ අනිත් කෙනාගේ ඉත්තෙක් හම්බ වුණොත් එයාව කපලා ඒ කොටුවේ නතර වෙන්න ඕන. අර රුක් සහ බිෂොප් ගියපු විදියටම තමයි මෙයත් ඉත්ත කපන්නේ සහ යාළුවෙක් හම්බුනොත් නතර වෙන්නේ. දැන් අපි ක්වීන් යන විදිය ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ පෝන් යන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. මේ ඉන්නේ පෝන්. පෝන් කියන්නේ චෙස් බෝඩ් එකේ ඉන්න චූටිම ඉත්තා. පෝන්ට ඉස්සරහට විතරමයි යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙයාව අපි එක සැරයක්වත් ඇදලා නැත්නම් අපිට පුළුවන් මෙයාව එක කොටුවක් හරි කොටු දෙකක් හරි ඉස්සරහට යන්න. ගේම් එක පටන් ගන්නෙ සුදු එක්කෙනා. මතක ඇතිනේ. ඊළඟට කළුටත් එහෙම්මමයි. ඇදපු නැති පෝන් කෙනෙක් නම් ඕනේ නම් එකක් ඉස්සරහට යන්න පුළුවන්. ඕනේ නම් කොටු දෙකක් ඉස්සරහට යන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. ඔයාට ඕන නම් එකක් ඇදලා නතර කරන්න පුළුවන්. එහෙම නැත්නම් කොටු දෙකක්ම ඉස්සරහට ඇදලා නතර කරන්න පුළුවන්. හැබැයි තුනක් එහෙම යන්න බෑ. ඊළඟට ඇදපු පෝන් කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ එක කොටුවක් විතරයි. ඇදපු පෝන් කෙනෙක්ට කොටු දෙකක් යන්න බෑ. එහෙම ඇද්දොත් වැරදි. එකපාරක් හරි ඇද්දානම් එක කොටුවක් විතරයි ඉස්සරහට යන්න ඕනේ. ඇදපු නැති ඕන පෝන් කෙනෙක්ට එකක් හරි දෙකක් හරි ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි පෝන්ට කිසිම වෙලාවක පිටිපස්සට යන්නවත් ඇදේට යන්නවත් පුළුවන්කමක් නැහැ. එයා ඉස්සරහට හරි කෙලින් විතරයි යන්නේ. පෝන්ලා දෙන්නේ මූණට මූණ හම්බ වුණොත් ඒ කියන්නේ දැන් මේ තියනවා වගේ. සුදු ඉත්තගේ ඉස්සරහින් කළු ඉත්ත ඉන්නවා. කළු ඉත්තගේ ඉස්සරහින් සුදු ඉත්ත ඉන්නවා. මෙහෙම හම්බ වුණොත් මේ දෙන්න හිර වෙනවා. සුදු ඉත්තට ඉස්සරහට යන්නත් බෑ. කළු ඉත්තට ඉස්සරහට යන්නත් බෑ. ඒ දෙන්නට මේ විදියටම තමයි ඉන්න සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු පෝන්ගෙන් කොහොමද ඉත්ත කපන්නේ කියලා. පෝන්ට හරි කෙලින් හම්බ වුණොත් කපන්න බෑනේ. ඒ දෙන්න બ્લોක් වෙනවනේ. පෝන්ගේ ඉස්සරහා කොටුව නෙවෙයි. ඒ කොටුව දෙපැත්තෙන් කොටු දෙකක් තියෙන්නේ. නිකන් අර V අකුර හැඩයට. ඔන්න ඔය කොටු දෙකෙන් එකකට අනිත් කෙනාගේ ඉත් එක්ක ආවොත් පෝන්ට පුළුවන් මේ විදියට ඇදේට කපලා ගන්න. එයාගේ ඉස්සරහා කොටුව නෙමේ දෙපැත්තේ කොටු දෙකෙන් එකකට විතරයි අනිත් කෙනාගේ කෙනෙක් හම්බ වෙන්න ඕනේ. අන්න එහෙම හම්බ වුණොත් මෙයාට පුළුවන් ඒ ඉතව කපන්න. දැන් අපි බලමු ගේම් එක ස්ටාර්ට් කරද්දී බෝඩ් එක කොහොමද හදාගන්නේ කියලා. ඔයාලට මතක ඇතිනේ අපි එදා රුක් වයි බිෂොප් වයි බෝඩ් එකේ තිබ්බා. දැන් අපි අද ඉගෙන ගත්ත ක්වීන් වයි පෝන් වයි බෝඩ් එකෙන් තියමු. මුලින්ම අපි ක්වීන් තියමුකෝ. ක්වීන් ඉන්නේ මේ මැද කොටු දෙකෙන් එකක. ඒ කොටු දෙකෙන් D අකුර තියෙන කොටුව පේනව නේද ඔයාලට? අන්න ඒ D අකුර ගාව තියෙන කොටුවේ තමයි අපි ක්වීන්ව තියන්නේ. ඒ වගේම ඔයාලා බෝඩ් එක හරියට හදලා නම් සුදු ක්වීන් එන්න ඕන සුදු පාට කොටුවකට, කළු ක්වීන් එන්න ඕන මේ විදිහේ තද පාට කොටුවකට. දැන් ඊට පස්සේ අපි පෝන්ව තියමු. පෝන්ව තියන්න ලේසි. පෝන් ඉන්නේ මේ ඉත්තන්ට කලින් තියෙන තීරුව තියෙන්නේ. අන්න ඒ රෑන්ක් එකේ දිගටම සුදු පෝන්ලා ටික ඉන්නවා දෙවෙනි තීරුවේ දිගට. ඊළඟට 7 වෙනි තීරුව දිගට කළු පෝන්ලා ටික ඉන්නවා.
මේ විදිහට අපිට බෝඩ් එක හදාගන්න පුළුවන් අපි දැනට ඉගෙනගෙන තියෙන ඉත්ත ටික තියලා. දැන් අපි යමු අද අපේ මිනි ගේම් එක මොකක්ද කියලා බලන්න. අද මිනි ගේම් එකේ අපි කරන්න යන්නේ ඔයාලා ඉගෙන ගත්ත ඉත්තු 4 දෙනාවම බෝඩ් එකේ තියෙනවා. පෝන්වයි, රුක්වයි, බිෂොප්වයි, කුයින්වයි. ඊළඟට සුදු එක්කෙනා try කරනවා කළුගේ pieces capture කරන්න. කළු try කරනවා සුදුගේ pieces capture කරන්න. කාගේ හරි මුලින්ම ඉත්තු කැපෙන කෙනා ගේම් එක පරාද වෙනවා. දැන් ඔන්න මට කුයින් ගෙන් පෝන් එක කපන්න පුළුවන්. කුයින් යන පාරේ පෝන් කෙනෙක් හම්බ වෙනවා. දැන් මෙන්න මගේ බිෂොප් එක කපන්න යනවා. මම ඊට කලින් කපලා දානවා යා. දැන් මෙන්න මට හම්බ වෙනවා මගේ ෆෝන්ගේ ඉස්සරහ කොටුව නෙමෙයි දෙපැත්තේ කොටු දෙකකින් එකකට අනිත් කෙනා කිත් එක්ක ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඉතින් මම යාව කපනවා. කුයින්ටත් බිෂොප්ගේ පාරේ යද්දි හම්බ වෙනවා එදේට ෆෝන් කෙනෙක්. බිෂොප්ගේ පාරේ හැඩයට. එහෙනම් මම යාව කපනවා. දැන් මෙන්න මගේ බිෂොප් මේ කුයින්ව කපන්න යනවා. හිතන් ඇති මං කුයින්ව කපන්න දෙයි කියලා. මට පුළුවන් පෝන් කෙනෙක් කපන්න. එහෙනම් මං එයාව කපන්නේ. මෙන්න මට කුයින්ව කපන්නත් හම්බ වෙලා තියෙනවා. කුයින් රුක්ගේ පාරේ යද්දි කළුගේ කුයින්ව හම්බ වෙනවා. එහෙනම් මං එයාව කපනවා. මතක ඇතුව එක අතින් විතරයි කපන්න ඕනේ. එදා මං ඔයාලට කියලා දුන්නා. අත් දෙකෙන් කැපුවොත් වැරදි. එක අතින් තමයි අනිත් කෙනාගිත් එක්ක කපද්දි කපන්න ඕනේ. දැන් මට බිෂොප්වත් කපන්න හම්බ වෙලා තියෙනවා. මගේ කුයින්ව කපන්න යන්නේ. මම බේර ගන්න ඕනේ යාව. කළුගේ ඉත්ත සේරම කැපුණ නිසා මේ මිනි ගේම් එක සුදු ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා. දැන් අපි ඉත්ත 4 දෙනෙක් ගැන ඉගෙනගෙන ඉවරයි. රුක්, බිෂොප්, කුයින් සහ පෝන් කියන ඉත්ත 4 දෙනා ගැනම අපි දන්නවා. ඔයාලට තියෙන්නේ ගෙදරදී පුළුවන් තරම් මේ ඉත්ත 4 දෙනාව බෝඩ් එකේ තියාගෙන අර මං කියලා දීපු මිනි ගේම් එක පුළුවන් තරම් ප්ලේ කරලා ප්‍රැක්ටිස් කරගන්න එක. ඊට අමතරව අපි PDF එකක් දානවා. QR කෝඩ් එකෙන් ඔයාලට ඒ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් ඒකේ තියෙන වැඩ ටික කම්ප්ලීට් කරලා තියන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ නත්තලා සහ සුබ අලුත් අවුරුද්දක් වේවා.